මේ තියෙන වීටෝ පීස් එකේ චිකන් පීස් එක. ඒතර මේ තියෙන්නේ වයිල්ඩ් ලිස් එකේ චිකන් පීස් එක. බලමු මොකක්ද කියලා. වීටෝ පීස් එකේ ඉන්න බොක්ස් එක මේක තමයි තියෙන්නේ. වයිල්ඩ් ලිස් එකේ පීස් එක මෙම කළු පාට බොක්ස් එක තමයි ඉන්නේ. වීටෝ පීස් එකේ පීස් එක වුණා රුපියල් 2400ක්. වයිල්ඩ් ලිස් එකේ පීස් එක වුණා රුපියල් 3200ක්. ඒ වගේම රුපියල් 150ක් සහ රුපියල් 600ක් ඇඩ්ඩලා තියෙනවා. 600 තමයි ටැක්ස් එකට. 150 තමයි පැකින් චාර්ජ්. ඒතර කොහොමද ටෝටල් කොස්ට් එක ගියා 3953. මේගොල්ලෝ ලාර්ජ් පීස් එක මේක තමයි තියෙන්නේ. ඒගොල්ලෝ වෙනම දීලා තියෙනවා මෙන්න මේ ග්‍රේවි එක. හරි මේකට මේගොල්ලෝ චිකන් දාලා තියෙනවා. ඒ වගේම අනියන් මෂ්රූම් බෙල් පෙපර්. මේක තමයි ඒගොල්ලන්ගේ ලොක් එක තියෙන්නේ. හොඳ ස්මෙල් එකක් එන අතරම මේගොල්ලෝ මෙන්න මේ අයිටම් එකක් දීලා තියෙනවා. වයිල්ඩ් ලිස් එකේ පීස් එකට මේගොල්ලෝ දාලා තියෙනවා චිකන්, ටොමැටෝ සෝස්, ඒ වගේම අනියන්, ඒ වගේම ග්‍රීන් චිලි. හරි එහෙනම් අපි බලමු මේකේ ටේස්ට් එක මොන වගේද කියලා. හරි දැන් කොහමද ටේස්ට් දෙකම එකම ලයින් එකෙන් යන්නේ එකම ළඟින් යන්නේ. මම ඉතින් නිකන් ටේස්ට් නිකන් මම පීස් එක try කරලා බැලුවා. මට එහෙම ටේස්ට් එක මට වෙන් කරලා හොයාගන්න බෑ. මම ඊට පස්සේ විකුල දීලා තියෙන දේවල් එකම try කරා. එතකොට නම් මට තේරුණ විදියට වයිල්ඩ් ලිස් එකේ චුට්ටක් ඉස්සරහින් ඉන්නවා වගේ චූටි ප්‍රමාණයකින්. මට අනුව ඉතින් මම කැමති වයිල්ඩ් ලිස් එක තමයි. මේ තියෙන්නේ රිකෝන්ලගේ චීස් කොත්තුව. මේ තියෙන්නේ මිස්ටර් කොත්තුලගේ චීස් කොත්තුව. බලමු මොකද්ද හොඳ කියලා. එතකොට මිස්ටර් කොත්තුලගේ චීස් කොත්තුව උනා රුපියල් 1700. ඊට පස්සේ රිකෝන්ලගේ චීස් කොත්තුව උනා රුපියල් 1750. හරි මේ දෙකේ අපි පොඩ්ඩක් පෝෂන් එක චෙක් කරමු. අපි මුලින් බලමු මිස්ටර් කොත්තුවේ. මිස්ටර් කොත්තුවේ පෝෂන් වුණා ග්‍රෑම් 1124. රිකෝන් එකේ චීස් කොත්තුවේ පෝෂන් එක තිබ්බා ග්‍රෑම් 1174. ඒතර පෝෂන් එක වැඩි රිකෝන් එකේ. එතකොට මිස්ටර් කොත්තුවේකට ග්‍රේවි එකක් දුන්නා. තව චිලි පේස්ට් එකක් දුන්නා. හරි එහෙනම් මේ දෙක අපි අන්බොක්ස් කරමු බලමු. මුලින්ම කියන්න ඕනේ මේ චීස් කොත්තු දෙක අතර මේ විදි දෙකකට දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බැලු බැලමට පේන ඇති මේ දෙකේ කලර් එක. රිකෝන් එකේ ලුක් එක නම් මෙහෙම තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ උඩින් චිකන් එකක් දාලා තියෙනවා. සයිඩ් එකෙන් චිලි පේස්ට් තියෙනවා. ඒගොල්ලෝ චීස් කොත්තු පොඩ්ඩක් ස්පයිසි ලයින් එකකට යන්නේ මම හිතන්නේ. ඊට පස්සේ මිස්ටර් කොත්තු එකේ ලුක් එක ඔහොම තමයි තියෙන්නේ. ඒකේ මේ අතන උඩින් බැලුවොත් නම් ලොකු දෙයක් නැහැ පේන්නේ. මේ ෆ්‍රෙෂ් මිල් චීස් ලුක් එක තියෙන උඩ. චීසි ලුක් එක අතින් ගත්තොත් නම් මම හිතන්නේ මේ රිකෝන් එකේ ලුක් එක හොඳයි. ඒ පොඩ්ඩක් අර නිකන් ජූසි විදියට තියෙනවා චීස් කොත්තුව. හරි අපි මේ දෙකේ දැන් ටේස්ට් එක බලමු. දැන් මම රිකෝන් එකේ චීස් කොත්තුවෙනුයි මිස්ටර් කොත්තුවේ චීස් කොත්තුවෙන් දෙකම try කරා. මම ඉතින් අද තෝරගන්න ඇත්තට රිකෝන් එකේ චීස් කොත්තුව මොකද ඒක පට්ටම ෆ්ලේවර්ෆුල්. මිස්ටර් කොත්තුවේ ලොකු අවුලක් නැහැ. හැබැයි රිකෝන් එකත් එක්ක බලද්දී ඒක පොඩ්ඩක් පිටිපස්සෙන් වගේ ඉන්නේ. මම ඉතින් තෝරගන්නේ රිකෝන් එකේ චීස් කොත්තුව. මේ තියෙන්නේ චමා ෆුඩ්ස් එකේ සෙට් මෙනු එක. ඒතර මේ තියෙන්නේ හන්දිය කඩේ සෙට් මෙනු එක. බලමු මොකක්ද හොඳ කියලා. ඒතර දෙකේම ලුක් එක කොහොම තමයි තියෙන්නේ. චමා ෆුඩ් එකේ පැකින් එක මෙයාගේ බොක්ස් එක දීලා තියෙනවා. ඒ වගේම හන්දිය කඩේ පැක් එක තියෙන දන්නවනේ ඉතින් කට්ටිය හන්දිය කඩේ ට්‍රැඩිෂනල් විදිහට දීලා තියෙනවා. චමා ෆුඩ්ස් එකේ සෙට් මෙනු එක රුපියල් 950. ඒතර හන්දිය කඩේ සෙට් මෙනු එක රුපියල් 780. ප්‍රයිස් එක තින් ගත්තොත් නේ හන්දිය කඩේ තින් පොඩ්ඩක් ගන්න අඩුයි. ඉතින් හන්දිය කඩේ හින්දා වෙන්නේ නැති. ඒතර මේ දෙකේ පොඩ්ඩක් පෝෂන් චෙක් කරමු. ඉතින් චමා ෆුඩ් එකේ පෝෂන් එක ඔය වගේ තමයි තියෙන්නේ. ග්‍රෑම් 771ක් තියෙනවා. ඒ වගේම හන්දිය කඩේ පෝෂන් එක ග්‍රෑම් 679ක්. එතකොට ඉතින් ග්‍රෑම් 100ක වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඒ ඉතින් මේකේ පොඩ්ඩක් ගාණක් අඩුයි. අද පෝෂන් රේට් එක පොඩ්ඩක් චෙක් කර බලුවොත් එහෙම අපි බලමු 1 රුපියලට ග්‍රෑම් කොච්චරක් දෙනවද කියලා. ඒතර හන්දිය කඩේ පෝෂන් රේට් එක උනා 0.87ක් වගේ. ඒතර චමා ෆුඩ් එකේ පෝෂන් රේට් එක උනා 0.81ක් වගේ. ඒ කියන්නේ ඉතින් රුපියලකට ග්‍රෑම් කීයක් දෙනවද කියලා. ඉතින් සුළු ප්‍රමාණයකින් හන්දිය කඩේ චුට්ටක් ඉදිරියෙන් ඉන්නවා. දැන් පොඩ්ඩක් මේක අන්පැක් කරලා බලන්න. අද මේ තියන්නේ හන්දිය කඩේ තුර මේ චමා ෆුඩ් එක තියෙනවා. මාරම ලුක් දෙකක් තියෙන්නේ. අද බලමු මේගොල්ලෝ මොනවද දීලා තියෙන්නේ කියලා. මුලින්ම බලමු හන්දිය කඩේ. හන්දිය කඩේ දීලා තියෙනවා පොටැටෝ දීලා තියෙනවා, චොප්ස් එකක් දීලා තියෙනවා, ඒ වගේම චිකන් ඩ්‍රම් ස්ටික් එකක් දීලා තියෙනවා, ඒ වගේම බටු මොජු, චිලි පේස්ට්. ඒ වගේම ඉතින් බාස්මති රයිස් එකෙන් තමයි දීලා තියෙන්නේ. ඒවා තමයි ඇඩ් වෙන්නේ. දැන් බලමු චමා ෆුඩ් එක මොනවද තියෙන්නේ කියලා. චමා ෆුඩ් එක නම් බුල්සයි එකක් දීලා තියෙනවා, චිලි පේස්ට් එකක් දීලා තියෙනවා, මෂ්රූම් දීලා තියෙනවා. ඒකේ චොප්ස් එකක් තියෙනවා. ඒකේ චිකන් තියෙනවා, මේ ඩ්‍රම් ස්ටික් යන්නේ මේ. දැන් බලමු මොකක්ද ඇත්තටම හොඳ කියලා. හරි මම දෙකම try කරා. මම මුලින්ම try කරේ rice එක විතරක්. මම rice එක විතරක් හත්තේ නම් මට හන්දිය කඩේ හොඳයි. මොකද හන්දිය කඩේගේ rice එක හොඳ taste එකක් එනවා. චමා ෆුඩ් එක මට ඒ taste එක ආවේ නැහැ. ඊට පස්සේ මම try කරා ඒගොල්ලෝ දීපු දේවල් add කරගෙන. එහෙම කද්දී නම් චමා ෆුඩ් එකේ ඇත්තටම රසයි හන්දිය කඩේකට වඩා. මොකද ඒගොල්ලන්ගේ mushroom එකේ මේ නාදල. හරිද? mushroom එක අතර chili paste එක අතර මේ හන්දිය කඩේ පොඩ්ඩක් chili paste එක පොඩ්ඩක් තද වෙලා පිච්චිලා ගිල්ලා වගේ. හරිද? ඒ කියන්නේ චමා ෆුඩ් එක තමයි මගේ favorite එක. මේ තියෙන හන්දිය කඩේ බිරියානියක්. ඒතර මේ තියෙන මං හදපු බිරියානිය. බලමු මොකද්ද හොඳ කියලා. ඒතර හන්දිය කඩේ බිරියානිය කරන රුපියල් 800ක්. මගේ බිරියානිය එක හදන්න මට ගියා ඇත්තටම රුපියල් 1100ක් 1200ක් වගේ මුදලා. මුලින් බලමු මගේ බිරියානියේ පෝෂන් එක. ඒකේ පෝෂන් එක වුණා ග්‍රෑම් 783. ඊට පස්සේ හන්දිය කඩේ බිරියානියේ පෝෂන් එක වුණා ග්‍රෑම් 1125. මේ දෙකේ අපියරන්ස් එක නම් මෙහෙම තමයි තියෙන්නේ. මගේ බිරියානිය එක නම් මන් දෙන්නේ ඉතින් ෆොයිල් බොක්ස් එක තමයි. හන්දිය කඩේ බිරියානිය තියෙන්නේ පේපර් රැපින් එක. එතන හන්දිය කඩේ බිරියානි කරන ඔහොම තමයි දෙන්නේ. ඒගොල්ලෝ බොයිල් එග් එකක් දීලා තව ෆ්‍රයිඩ් චිකන් එකක් දීලා තියෙනවා. ඊට අමතරව ඉතින් බිරියානි කියන් පේන්න දෙයක් නැහැ. හරි දැන් බලමු මගේ බිරියානි කොහමද මම හදලා දෙන්නේ කියලා. ඒකේ මම උඩින් ගානිෂ් කරලා තියෙනවා ෆ්‍රයි කරපු අනියන් වලින්. ඊට පස්සේ චිකන් ලෙග් එකක් තියෙනවා, බොයිල් එග් එක තියෙනවා. එතන හන්දිය කඩේ බිරියානියට දුන්නා චොප්සියක්, චිකන් ග්‍රේවි එකක්, සෝස් එකක්, ඒ වගේම චිලි පේස්ට් එකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ මගේ බිරියානි එකට මම සර්ව් කරනවා රයිත එකක්. රයිත එකත් මම තමයි හදුවේ. හරියට මේ ටේස්ට් එක බලමු මගේ බිරියානි එක නැත්තම් හන්දිය කඩේ බිරියානියද හොඳම රහ කියලා.
හරි ඉතින් අද ටේස්ට් එක තින් ගත්තොත් නම් මේ දෙකේම හොඳ ටේස්ට් එකක් තිබ්බා. හැබැයි හන්දිය කඩේ බිරියානි නම් පොඩ්ඩක් බිරියානි ටේස්ට් එකට පිටින් යන ටේස්ට් එකක් ආවේ ඒකේ. මගේ බිරියානි අතින් ගත්තොත් නම් මට ඒකේ හොඳ ටේස්ට් එකක් ආවා. ඇත්තම කිව්වොත් හන්දිය බිරියානියට වඩා බිරියානියකට පොඩ්ඩක් එහාට ගිහින් තියෙන ෆ්‍රයිඩ් රයිස් ටේස්ට් එක තමයි එන්නේ. එයාද ඉතින් මම තෝරගන්නේ මේ මං හදපු බිරියානි තමයි. පීසාට්ද එහෙම නැත්නම් ඩොමිනෝස්ද? බලමු මොකක්ද උන්ද කියලා. දෙකම ගත්තේ චීස් පීසා තමයි. ඩොමිනෝස් එකෙන් අපි ගත්තේ චීස් ලෝඩඩ් ලාර්ජ් පීස් එකක්. ඒ වගේම පීසාට් එකෙන් ගත්තේ 4 චීස් පීසා කියන එක. ඒතර පීසාට් එකේ පීසා එක වුණා 4280. ඒතර තියෙන ඩොමිනෝස් එකේ පීසා එක වුණා 4099. ඉතින් ප්‍රයිස් එක අතින් ගත්තොත් එහම මේ ඩොමිනෝස් එකේ පොඩ්ඩක් ප්‍රයිස් එක අඩුයි. ඒතර මේ දෙකම අපි ඩිලිවර් කරගත්තේ. ඒතර ඩිලිවර් කරද්දී පීසාට් එකට ඩිලිවර් කරන වෙලාව ගියා මිනිත්තු 50යි තප්පර 52ක් ගියා පීසාට් එකේ ඩිලිවර් කරන්න. ඒතර ඩොමිනෝස් එකෙන් ඩිලිවර් කරලා තියෙනවා මිනිත්තු 29 තප්පර 29කින්. එකම වෙලාව අපි දැම්මේ. එකම වෙලාව දැම්මේ දෙකම පිළියන්දල බ්‍රාන්ච් එක. එන පොඩ්ඩක් මේක අන්බොක්ස් කරමු. මුලින්ම පෙන්නන්නම් පීසාට් එකේ ලුක් එක. දැන් බලමු ඩොමිනෝස් එකේ ලුක් එක. ඔයාලා පේනවා ඇති පීසාට් එක නම් පොඩ්ඩක් ඝනකමයි ඩොමිනෝස් එකේ ඝනකම අදී උනට වට ප්‍රමාණය ලොකුයි. චීස් අතින් ගත්තොත් නම් දෙකම මේ එකම ලයින් එකට තමයි තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු ඇත්තට මොකක්ද රස කියලා. මම දැන් දෙකෙන්ම try කරා මට දැනෙච්ච විදියට චීස් පෝෂන් කරේ ඩොමිනෝස් එකේ. ඒ වගේම ටේස්ට් එක අතිනුත් මම හිතන්නේ ඩොමිනෝස් එකට තමයි මම කැමති වෙන්නේ. මොකද මේගොල්ලන්ගේ ඉතාලියන් සීසන් එකයි චිලි ෆ්ලේක්ස් එක ඇඩ් කරගෙන කෑම පස්සේ පට්ට රහක් එනවා පීසාට් එකට සාපේක්ෂව. හැබැයි පීසාට් එකෙත් අවුලක් නැහැ. හැබැයි ඩොමිනෝස් එකේ තමයි මම අද කැමති ටේස්ට් එක. මේ තියෙන්නේ මාතර කොත්තුව. එතකොට මේ තියෙන්නේ කොළඹ කොත්තුව. බලමු මොකක්ද හොඳම කියලා. හරි එතකොට ප්‍රයිස් එකෙන් ගත්තොත් එහෙම මාතර කොත්තුව උන රුපියල් 800ක්. ඒ වගේම කොළඹ කොත්තුවත් උන රුපියල් 800ක්. අතර මෙතන දෙකම එකම ප්‍රයිස් එකේ. ඉතින් බලමු මොකක්ද හොඳම කියලා මේ ප්‍රයිස් එකට. එතකොට මාතර කොත්තුවට දුන්න අපිට චිකන් ග්‍රේවි එක. ඒ වගේම කොළඹ කොත්තුවටත් දුන්නා චිකන් ග්‍රේවි එක. අපි දැන් පෝෂන් එක පොඩ්ඩක් බලමු. හරිනේ අපි මුලින් බලමු මාතර කොත්තුවේ. මාතර කොත්තුවේ පෝෂන් උනා ග්‍රෑම් 1071ක්. කොළඹ කොත්තුවේ නම් පෝෂන් උනා ග්‍රෑම් 1216ක්. පෝෂන් වයිස් ගත්තොත් නම් ඉතින් කොළඹ කොත්තුවේ පෝෂන් එක වැඩි ඇත්තටම. හරි ඉතින් මෙහෙම තමයි අන්රැප් කරගත්තන් පස්සේ කොත්තු දෙක තියෙන්නේ. දැන් මාතර කොත්තු නම් ඇත්තටම පොඩ්ඩක් ඩ්‍රයි. කොළඹ කොත්තුවට සාපේක්ෂව නම් ඒගොල්ලන් ඉතින් කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. හැබැයි මේකේ චිකන් එහෙම නම් පේන්නේ නැහැ. දැන් කොළඹ කොත්තුව ගත්තොත් නම් ඇත්තටම කොළඹ කොත්තුව නම් පොඩ්ඩක් වෙට් එකට තියෙන්නේ. කොළඹ කොත්තුවේ ඇත්තටම මේ මං හිතන්නේ චිකන් පෝෂන් එක වැඩියෙන් දාලා ඇති. මේ ඉස්සරහින් ඕගොල්ලන්ට පේන්නේ චිකන් තියෙනවා. ඒ වගේම කැරට් ලීක්ස් තියෙනවා. ඉතින් දෙකේම තියෙන ඒ ටික. හරි නම් මේකේ ටේස්ට් එක බලමු. අද මම මාතරේකනේ කොළඹේකනේ දෙකෙන්ම try කරා. මට නම් හිතෙන විදිහට කොළඹ එක පොඩ්ඩක් ටේස්ට් එක මදි වගේ මාතරේකට සාපේක්ෂව. ඒ පොඩ්ඩක් ෆ්ලේවර්ෆුල් මදි වගේ මේ කොළඹ එක. මාත් ඉන්නේ කොළඹේ වුණාට ඉතින් මේ මගේ මතේ ඉතින් ඇත්ත කතාව කිව්වොත් මේ මාතරේක හොඳයි අද. හැබැයි කියන්න ඕනේ කොළඹ එකේ චිකන් පෝෂන් එක තිබ්බ බෑ කොට. අනිත් එක ඉතින් රුපියල් 800යි දෙකම හොඳයි ඇත්තට මේ ප්‍රයිස් එකට. ඒ වුණාට ඉතින් මේ දෙකම දීලා මගෙන් මොකද්ද ගන්න කියලා ඇහුවොත් මම ඉතින් මාතරේකම තමයි තෝරගන්නේ. කොහොම හරි ඉතින් මම අද මාතරේක තමයි මේ තෝරගන්නේ. හරි ඉතින් මේ චීස් කොත්තු ගත්තේ කොට්ටාව KFC එකකින්. ඒතර මේ චීස් කොත්තු ගත්තේ කඩුවෙල KFC එකකින්. බලමු මොන බ්‍රාන්ච් එකේද හොඳ කියලා. ඒතකොට දෙකෙම දීලා තියෙන්නේ මෙහෙම තමයි. එකම විදිහට දීලා තියෙන පැකින් එක. හරියට කොට්ටාව KFC එකකින් දුන්නා මෙන්න මේ වගේ අයිටම් එකක්. ඒතකොට කඩුවෙල KFC එකේ මේ වගේ ටිෂුස් සහ ස්පූන් එකක් දීලා තියෙනවා. දැන් බලමු මේ දෙක අන්පැක් කරලා. හරි කොහොම තමයි කොට්ටාවේ චීස් කොත්තුවේ ලුක් එක. ඒතකොට මෙහෙම තමයි තියෙන්නේ කඩුවෙල චීස් කොත්තුව. ඒතකොට දෙකේම ලුක් එක ඔන්නෝම තමයි තියෙන්නේ. කඩුවෙල එකේ වලට පේනදී චිකන් එක එකටම දීලා තියෙනවා. මම හිතන්නේ මේ කොට්ටාවේ KFC ලාගේ මේකේ තමයි මම හිතන්නේ චිකන් එක තියෙන බලමු මොනවද තියෙන්නේ කියලා. ඔය ඉතින් කොට්ටාවේ චිකන් ඩ්‍රම් ස්ටික් එක වෙනම තමයි දීලා තියෙන්නේ. හරි මුලින් බලමු කොට්ටාවේ චීස් කොත්තුවේ පෝෂන් එක. ඒක උනා ග්‍රෑම් 490ක්. ඒතර දැන් බලමු කඩුවෙල චීස් කොත්තුවේ පෝෂන් එක. ඒක උනා ග්‍රෑම් 555ක්. හරි ඉතින් කොහොම හරි මේ චීස් කොත්තු දෙකම උනා රුපියල් 1290ක්. දැන් බලමු ටේස්ට් කරලා දෙකේම එකම රසද එකම ස්පයිස් ලෙවල් එක දෙන්නේ කියලා. එහෙනම් අපි පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු. හරි මම දැන් මේ දෙකෙන්ම ටේස්ට් කරලා බැලුවා. මේ මට දැනුණ දේ තමයි මේ කොට්ටාවේ චීස් ප්‍රමාණය ගොඩක් අඩුයි කඩුවෙලකට සාපේක්ෂව. ඒක තමයි එකම වෙනස කර තියෙන්නේ. මේ KFC ලාගේ මේ චිකන් එකත් එකම රස එන්නේ. හැබැයි කොත්තුවේ රස අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අර චීස් එකකින් තමයි මම හිතන්නේ. මේ අන්න ඒ හේතුවින් තමයි මම අද කැමති කඩුවෙල බ්‍රාන්ච් එකෙන් ගත්ත චීස් කොත්තුවකට. ඉතින් මම අනිවාර්යෙන් ඒක තමයි සිලෙක්ට් කරගන්න. එතකොට තායිලන්තේ ෆ්‍රයිඩ් රයිස් වුණා රුපියල් 2040ක්. ඊට පස්සේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් වුණා රුපියල් 2000ක්. මේ තියෙන්නේ තායිලන්තේ රෙස්ටොරන්ට් එක ෆ්‍රයිඩ් රයිස් එක. ඒතර මේ තියෙන ලංකාවේ රෙස්ටොරන්ට් එක ෆ්‍රයිඩ් රයිස් එක. බලමු මොකක්ද හොඳ කියලා. එතකොට තායි ෆ්‍රයිඩ් රයිස් එකේ මේ වගේ එක්ස්ට්‍රා අයිටම් දීලා තියෙනවා. එතකොට ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකේ මෙන්න මේ වගේ අයිටම් දෙකක් දුන්නා. ග්‍රේවි එකයි චිලි පේස්ට් ඒගොල්ලෝ දීලා තියෙන්නේ. දැන් මේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකේ නම් මේගොල්ලෝ ලාර්ජ් පෝෂන් එක පැකින් දෙකකට දාලා දුන්නේ. හරි කොහොම හරි අපි මේකේ පෝෂන් එක පොඩ්ඩක් චෙක් කරලා බලමු. හරිනම් මුලින්ම බලමු තායි රෙස්ටොරන්ට් එකේ. ඒකේ පෝෂන් උනා ග්‍රෑම් 728ක්. ඊට පස්සේ බලමු ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක. ඒක උනා ග්‍රෑම් 2601ක්. මෙන්න මේව තමයි ලංකාවේ රෙස්ටොරන්ට් එකේ ෆ්‍රයිඩ් රයිස් දීලා තියෙන්නේ. මෙන්න මේව තමයි තායි රෙස්ටොරන්ට් එකේ ෆ්‍රයිඩ් රයිස් එක තියෙන්නේ. ඔයා ඉතින් මේක දැක්ක ගමන් හිතුවේ බිරියානියක් කියන්නේ.
ඇත්තට මේක ෆ්‍රයිඩ් රයිස් එකක්. දැක්ක ගමන් මාත් හිතුවේ බිරියානියක් කියලා. මේ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒක ඇත්තට හිතා ගන්න බැහැ ෆ්‍රයිඩ් රයිස් එකක්ද බිරියානියක්ද කියලා. එතකොට තායිලන්තේ ෆ්‍රයිඩ් රයිස් එක වුණා රුපියල් 2040ක්. ඊට පස්සේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක වුණා රුපියල් 2000. අනිත් ෆ්‍රයිඩ් රයිස් එකත් එක්කම තමයි මේ රුපියල් 2000 වෙන්නේ මේක. බැලුමට නම් මේ තායි රෙස්ටොරන්ට් එකේ මොනවත් ලොකුවට පේන්නේ නැහැ ඉන්ග්‍රීඩියන්ට්. රයිස් විතරයි ඒගොල්ලෝගේ තියෙන්නේ. එතකොට ලංකාවේ බැලුවොත් මේක නම් චිකන් එකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. එතකොට මේ තායි ෆ්‍රයිඩ් රයිස් එක අපි ගත්තේ කුයික් තායි කියලා රෙස්ටොරන්ට් එකේ. ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක ගත්තේ මන්නාරකේ. මේ මන්නාරලා කිව්වා මේකට මසාලා ඇඩ් කරනවා කියලා. ඒකයි මේ කහ පාට වෙලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එක. අපි කොහොමද මේකේ ටේස්ට් එක බලමු. හරිද මම දැන් දෙකෙන්ම try කරලා බැලුවා. මට ඉතින් ඇත්තටම තායිලන්ඩ් ෆ්‍රයිඩ් රයිස් එක හොඳයි වගේ. ඇත්තට මේකේ extra things add වුණාම හොඳ taste එකක් එනවා. ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකත් අවුලක් නැහැ. උනාට මම තෝරගන්න කිව්වොත් එහෙම තායිලන්ඩ් ෆ්‍රයිඩ් රයිස් එක තමයි තෝරගන්නේ. මේ තියෙන්නේ ජපනීස් ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒතර මේ තියෙන්නේ හොංකොං ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් එකක්. බලමු මොකක්ද හොඳ කියලා. ඒතර හොංකොං ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් එක දීලා තියෙන්නේ මේ වගේ ට්‍රැඩිෂනල් බොක්ස් එකක. ඒ වගේම ඉතින් ජපනීස් ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් එක දීලා තියෙන්නේ මේ වගේ ප්ලාස්ටික් භාජනයක. ඒතර ඉතින් හොංකොං ෆ්‍රයිඩ් රයිස් එකට දුන්නා ඉතින් මේ වගේ අයිටම් එකක්. ජපනීස් වලට ඉතින් මේ මුකුත් දෙන එක්ස්ට්‍රා අයිටම්. පොඩ්ඩක් මේක අන්පැක් කරන් බලමු මොනවද තියෙන්නේ කියලා. එහෙනම් පොඩ්ඩක් පෝෂන් එක චුට්ටක් චෙක් කරමු. ජපනීස් එකේ තියෙන ග්‍රෑම් 463ක් වගේ. එතකොට ඉතින් හොංකොං ස්ටයිල් එකේ තියෙනවා 1330ක් වගේ ආසන්න වශයෙන්. ඒතකොට ප්‍රයිසස් අතින් ගත්තොත් එimhe ජපනීස් එක උනා 2178ක්. එතකොට හොංකොං එක උනා 2440ක්. එතකොට ප්‍රයිස් එක අතින් ගත්තොත් නම් හොංකොං ගේ චුට්ටක් ප්‍රයිස් එක වැඩි. මම හිතන්නේ පෝෂන් එකත් වැඩි හින්දා වෙන්නේ නැති. මේ පොඩ්ඩක් මේක අන්පැක් කරමු බලමු. මෙහෙම තමයි එතකොට මේ හොංකොං ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් එක තියෙන්නේ. ඒක ඇත්තම කිව්වොත් මේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකක් වගේම තමයි. මොකද තමයි ඉතින් ජපනීස් එකේ ලුක් එක තියෙන්නේ. අර ඉන්ග්‍රීඩියන්ට්ස් අතින් ගත්තොත් නම් මේගොල්ලෝගේ මේ යූස් කරලා තියෙන හාල් එක පට්ට වෙනවා. ඒ වගේම චිකන් ඉරිලා දාලා තියෙනවා. ඊට පස්සේ මේ හොංකොං ස්ටයිල් එකේ න ඒගොල්ලෝ මේ ෆ්‍රයිඩ් රයිස් එකට දාන දේවල් වලට අමතරව ඒගොල්ලෝ රටකජු ඇඩ් කරලා තියෙනවා. මට පේන උඩින් බලමු මේක කොහොමද අපිට සෙට් වෙන්නේ කියලා. දැන් වෙන පොඩ්ඩක් ටේස්ට් එක බලමු. හරිද මම ඉතින් දෙකෙන්ම try කරා. මට දැනෙච්ච විදිය ජපාන් රෙස්ටොරන්ට් එක මට පොඩ්ඩක් මේ හොංකොං එකට වඩා පොඩි රසයක් දෙනවා. මොකද ඒකේ තියෙන අර චිකන් එකේ හිම මාර ෆ්ලේවර්ෆුල් ගතියක්. දැන් මේ හොංකොං එකේ මට ඒක දැනෙන්නේ නැහැ. මට දැනෙච්ච විදියට ඉතින් වෙන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට දැනෙච්ච විදියට නම් මට හොඳ ජපානයේ ෆ්‍රයිඩ් රයිස් එක. ඒකේ අර රයිස් එක උනත් ඒ රයිස් එක සාමාන්‍ය රයිස් එකක් නෙමෙයි. ටිකක් හොඳ මොකක් හරි හාලා. මම හිතන්නේ ජස්මින් හාලා තමයි ඒක. ඉතින් අද මම තෝරගන්නේ ජපනීස් ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් එක.